ආයුබෝවන් සුබ දවසක්. SL News 1 YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණු කාරණා කිහිපයක් තියෙනවා. ඒ තමයි දිලිඳු කමට මුල් වුණ මෙන්න මේ රුපියල. ඉතින් අද වෙන විට මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා යම් මට්ටමක ආර්ථිකයේ ගොඩනැන්වීමේ ක්‍රියාවලියක් හැටියට යම් ක්‍රමවේද උපාය මාර්ග යොදාගෙන පාරක් කපාගෙන යනවා. ඉතින් මේ ආර්ථිකය නිසා මේ පීඩාකාරී ජීවිතයෙන් ගොඩ එන්න පුළුවන්කමක් ලැබෙයිද? ඇත්තටම මේ අවස්ථානුකූලව යම් සහනයන් ලබා දෙන්න ඕනිද? ඒවා සිද්ධ කරන්න අවශ්‍යද? ඉතින් මේ පිළිබඳව රජය ගන්නා තීන්දුව මොනවද? මේ වෙන විට මුදල් පැත්තෙන්, බදු ප්‍රතිපත්ති පැත්තෙන්, ඒ වගේම වංචා දූෂණ පැත්තෙන් මොන වගේ කටයුතු සිද්ධ වෙනවද කියලා කරුණු කාරණා කිහිපයක් ඔබත් එක්ක බෙදා ගන්න අප අද සූදානම් වෙනවා. ඉතින් ඒ අතර කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ට සුබ ආරංචියක් තියෙනවා. ඒ තමයි බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක් නිකුත් කරලා තියෙනවා. ඒ තමයි විදේශගත ශ්‍රමිකයන් තමන් විදේශයන්හිදී නීත්‍යානුකූලව උපයන ආදායම නිල බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු අය කිරීම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ බදු කාර්යයන් සඳහා පුද්ගලයෙකු වාසිකයෙකු ලෙස සැලකෙන්නේ නම් පමණක් එම පුද්ගලයා විදේශිකයන්ගෙන් මෙන්ම මෙරටින් ලබන සමස්ත ආදායම බද්දට යටත් වන බවයි. නමුත් අදාළ තක්සේරු වර්ෂය තුල පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ බදු කාර්යය සඳහා වාසිකයෙකු නොවන්නේ නම් ඔහු හෝ ඇය විදේශිකයෙකුදී උපයන ආදායම ශ්‍රී ලංකාව තුල බද්දට යටත් නොවන බව ඒ මහතා පෙන්වා දුන්නා. එබැවින් විදේශගත ශ්‍රමිකයන් මෙරටට මුදල් ලැබෙන අවස්ථාවේදී බැංකු පද්ධතිය මගින් එම මුදල් සඳහා වෙනම බද්දක් අය කර ගැනීමක් සිදු නොවන බවත්, තමන් නීත්‍යානුකූලව උපයන මුදල් බැංකුව හරහා මෙරටට ගෙනවෙත් නීත්‍යානුකූල ලෙස ආයෝජනය කිරීමේ පූර්ණ හැකියාව ඔවුන්ට හිමි වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළා. විදේශගත ශ්‍රමිකයන්ට එවැනි සහනදායී තත්ත්වයක් ඇති වෙනකොට රට තුල ඉඳගෙනම ඔන්ලයින් හරහා, සෝෂල් මීඩියා හරහා, එහෙම නැත්නම් වෙනත් ප්ලැට්ෆෝම් හරහා, එහෙමත් නැත්නම් තමන් ව්‍යවසායකයෙක් හැටියට යම් දෙයක් නිෂ්පාදනය කළ රට යවන, ඒ වෙනුවෙන් කටයුත්තක් සිද්ධ කරන ඔන්ලයින් ක්‍රමයට මුදල් හොයන යම් කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ අයට පොඩි රතු එළියක් පත් වෙලා තියෙනවා. ඒ තමයි ඔන්ලයින් ක්‍රමයට ආදායම් උපයන අයගෙන් බදු අය කරන ආකාරය ගැන විශේෂ දැනුම් දීමක් සිද්ධ කළා තියෙනවා. ඒ තමයි 2025-2026 තක්සේරු වර්ෂයේ සිට සේවා අපනයන මගින් උපයන ආදායම බද්දට යටත් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම ආදායම සාමාන්‍ය ආදායම් බදු අනුපාත වන 118, 24, 30 සහ 36 යටතේ බදු අය නොකරන බව වැඩසටහනට එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාම් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඔහු පෙන්වා දෙන්නේ ඩිජිටල් මාධ්‍ය හෝ වෙනත් ක්‍රමවේද ඔස්සේ සේවා අපනයනය කරමින් උපයන ආදායම් සඳහා උපරිම වශයෙන් 15%ක බද්දක් අදාළ වන බවයි. ඒ අනුව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ආදායම් උපයන පුද්ගලයන් තමන් උපයන ආදායම සතක්සේරු බදු වාර්තාව හරහා නිසි පරිදි ඉදිරිපත් කළ යුතු බවද ඔහු අවධාරණය කළා. සාමාන්‍ය ආදායම් මත අය කරන බදු අනුපාතවලට සාපේක්ෂව සේවා අපනයනයෙන් උපයන ආදායම සඳහා අදාළ වන්නේ අඩු බදු අනුපාතයක් බවත්, එම 115ක බද්ද ගෙවීම ඩිජිටල් මාධ්‍ය ඇතුළු විවිධ ක්‍රමවේද හරහා සේවා අපනයනයෙන් ආදායම් උපයන පුද්ගලයන්ගේ වගකීමක් බවත් හිරාම් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළා. ඒ වගේම තමයි අපි සල්ලි උපයන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට සමහර පිරිසක් ඒ සල්ලි අපේ රටෙන් පිටට යවන්න කොහොමද කියන ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් එවැනි ප්ලෑන් ගහපු බිලියනයක් පමණ රටෙන් පිට කරපි කීප දෙනෙක් අල්ලගෙනත් තියෙනවා. ඒ පිටිබඳව පොතක් අපිට වාර්තා වුණා. ඩොලර් බිලියනයක් හොරෙන් පිට කළ බැංකු කළමනාකරුවන් 4 දෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. නීති විරෝධී අන්දමින් ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න අතිවිශාල මුදලක් විදේශ රටවලට යැවීමේ සහ ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගන්නා ලද දිවයිනේ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් 9 දෙනා එළඹෙන අගෝස්තු මාස 20 වෙනිදා දක්වා රාක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකාර
සහකාර බැංකු නිලධාරීන් සිව් දෙනා ඊයේ පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා. අධිකරණ වාර්තාකරු සඳහන් කරන ආකාරයට අදාළ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් සිදු කරන ලද කරුණු දැක්වීම සහ විමර්ශන ප්‍රගතිය අධිකරණය විසින් දීර්ඝ ලෙස සලකා බලනු ලැබුවා. ඉදිරිපත් වූ සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම මූල්‍ය ජාවාරමේ ඇති බරපතල ස්වභාවය සැලකිල්ලට ගනිමින් සැකකරුවන් ලබන අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා තීන්දුව කළා. මෙම අත්අඩංගුවට ගැනීමේ විශේෂත්වය වන්නේ අදාළ කළමනාකරුවන් සිව් දෙනා ඔවුන් සේවය කරන ප්‍රධාන පෞද්ගලික බැංකු ආයතන පරිශ්‍රයන් තුලදීම අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය කටයුතු කර තිබීමයි. බැංකු නිලධාරීන් පිරිසක් ඔවුන් රාජකාරී නිරත වන බැංකු පරිශ්‍රයන් තුලදීම මෙලෙස අත්අඩංගුවටගත් ප්‍රථම අවස්ථාව මේ ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂයෙන් පෙන්වා දී තිබෙනවා. ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් නීති විරෝධී ක්‍රමවේද ඔස්සේ විදේශගත කිරීමේ මෙම මහා පරිමාණ සංවිධානාත්මක ජාවාරම මෙහෙවා ඇත්තේ ප්‍රධාන සංවිධායකවරයෙකු විසින්. අදාළ ජාවාරම සාර්ථකව පවත්වාගෙන යාම සඳහා සහ ඊට අවශ්‍ය නීති විරෝධී අනුබලය ලබා ගැනීම වෙනුවෙන් මෙම ජාවාරම්කරු විසින් අදාළ බැංකු කළමනාකරුවන්ට සතිපතා මුදල් ලබා දීම සිදු කර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම බැංකු කළමනාකරුවන් සඳහා අදාළ ප්‍රධාන ජාවාරම්කරු විසින් සතිපතා රුපියල් 30,000 සිට රුපියල් ලක්ෂය දක්වා වූ මුදලක් නිතිපතා ලබා දී ඇති බවයි. මෙලෙස මූල්‍ය ප්‍රතිලාභ ලබා ගනිමින් අදාළ නීති විරෝධී ඩොලර් ජාවාරමට සහාය දැක්වීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් හට චෝදනා එල්ල වී තිබෙනවා. නීති විරෝධී ලෙස විදේශ විනිමය රටින් පිටිකිරීමේ මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් පුළුල් ලෙස සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. ඒ පුවතත් එක්කම තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ඊයේ දිනේදී එළඹුණා. ඒ තමයි කවුරුත් බලාගෙන හිටපේ පාස්කු ප්‍රහාරයට අදාළ විත්තියේ සාක්ෂි විමසීම ඊයේ අරබන්ට යෙදුණා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවේ විත්ති පාර්ශ්වයේ සාක්ෂි විභාගය ඊයේ සිට දිනපතා පැවැත්වීමට නියමිතයි. නඩුවේ චෝදිතයින්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ විත්ති වාචකයේ කැඳවීම පසුගිය 13 වෙනිදා සිදු කර තිබෙනවා. එහිදී චෝදිතයින්ට නීතියෙන් හිමි සියලු අයිතිවාසිකම් පිළිබඳව අධිකරණය විසින් දැනුවත් කර ඇති බව සඳහන් වෙනවා. නඩු වාර්තාවලට අනුව ඇතම් චෝදිතයින් විත්ති කූඩුවේ සිට ප්‍රකාශ ලබා දීමට තීරණය කර ඇති අතර ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන්ද කැඳවීමට නියමිතව තිබෙනවා. තවත් චෝදිතයින් පිරිසක්ද විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම්ව සිටින නමුත් ඔවුන් වෙනුවෙන් වෙනත් සාක්ෂිකරුවන් කැඳවීමට අපේක්ෂා නොකරන බව අධිකරණයට දැනුම් දී තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ තියෙනවා. ඒ තමයි පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා වසර 7කදී රට ඛේදවාචක 5කට මුහුණ දී තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ සිට ඉරාන යුද්ධය දක්වා විවිධ අවිනිශ්චිතතා හා අවදානම් රැසකට මුහුණ දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එවැනි පසුබිමක රට උපක්‍රමශීලීව හා ක්‍රමෝපායකව සංවර්ධනය කරාගෙන යා යුතු බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා යුක්තිගරුක විනයගරුක හා ආධ්‍යාත්මික ජන පරපුරක් බිහි කරමින් සියලු ජනතාවට සෞභාග්‍ය උදා කරන රටක් කොට නැගීමට සියලු දෙනා එක් විය යුතු බව සඳහන් කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍යාමාපාලි වනවාසනිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මහකන්දේ ශ්‍රී රතනපාලාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස්පත්‍රයේ පිළිගැන්වීම වෙනුවෙන් ඇල්පිටිය කහදුව වතුරුවිල තිබ්බටුවාව වනවාස මූලස්ථානයේ පැවති පුණ්‍ය මහෝත්සවයට එක්වෙමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති ප්‍රමුඛ ස්ථානය ආරක්ෂා කරමින් එය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඊට සමගාමීව සෙසු ආගම් සංස්කෘතියෙන් සහ ජන කොට්ටාසවල අනන්‍යතාව හා සුරක්ෂිතතාවය තහවුරු කිරීමද සියලු දෙනාගේ වගකීමක් බව ඔහු පෙන්වා දුන්නා. එවැනි සංහිඳියාවක් හා එකමුතුභාවයක් තුළින් විනයගරුක යුක්තිගරුක සීලාචාර ශිෂ්ට සම්පන්න හා ප්‍රබුද්ධ ජන සමාජයක් නිර්මාණය කළ හැකි
හැකි බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා. මෑත කාලයේදී සම්බුද්ධ ශාසනයට අහිතකර විවිධ බලවේග මතුව ඇති බවත් බුදුදහම විකෘති කිරීමට ඇතම් කණ්ඩායම් උත්සාහ දරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් ලෙස සැලකෙන මහා සංඝරත්නය විවේචනයට, අපහාසයට, නින්දාවට සහ චරිත ඝාතනයට ලක්වන අවස්ථා පවතින බැවින් මතිමතාන්තර කුමක්වත් මහා සංඝරත්නයේ සුරක්ෂා කිරීම ජාතික වගකීමක් ලෙස සැලකිය යුතු බවද ඔහු කියා සිටියා. රට තුල පන්සල් 14129ක්, දහම් පාසල් 10347ක්, ශාසන ආරක්ෂක බල මණ්ඩල කොට්ටාස 327ක් සහ පිරිවෙන් 824ක් පවතින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා. මෙම පන්සල් පද්ධතිය ආරක්ෂා කරමින් එමගින් සිදු කරන ආගමික හා ශාසනික සේවාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඔහු පවසා සිටියා. කොරෝනා වසංගතයෙන් පසු දහම් අධ්‍යාපනය යම් පසුබෑමකට ලක්ව ඇති බැවින් දහම් පාසල් පද්ධතිය දරු හා යොවුන් පරපුර සමග වඩාත් සම්බන්ධ වන ආකාරයේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සියලු දෙනාගේ වගකීමක් බවද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. මහා සංඝරත්නයේ සහ පන්සල් පද්ධතිය සුරක්ෂා කරන ආකාරයෙන්ම සමස්ත රටද ආරක්ෂා කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසුවා. කවුරුත් කුමන මතයක් දරුවද රටේ ඒකීයභාවය, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සහ නිදහස ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළා. මේ වෙන විට ලෝකයේ අවදානම් සහගත යුගයකට මුහුණ දෙමින් සිටින බවත්, ගෝලීය හා ජාත්‍යන්තර වශයෙන් විවිධ ව්‍යසන සහ ඛේදවාචක නිර්මාණය වෙමින් පවතින බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවන ව්‍යසනවලට අමතරව පරිසර පද්ධතියේ සිදුවන කාලගුණික හා දේශගුණික විපර්යාස හේතුවෙන්ද රටවල් රැසකට නව අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මෙවැනි වටිනා කියන පුවත් දැනගන්න අපේ SL News 1 YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් ඔබේ ළඟටම ගෙන්න ගන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්නත්, ඔබේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් නැවත හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.